හායි කොහොමද ඔයාලට? ඉතින් අද හවස මං ඉතින් මට කරන්න තිබ්බ වැඩ ඔක්කොම ෆාම් එක ඉවර කරලා යන්න ඕන දවසක්. මොකද මම හෙට ගෙදර යනවා. ඉතින් අද හවස් වෙනකොට ස්ප්‍රින්ක්ලර් වලින් සම්පූර්ණයෙන්ම මොත්‍ර දාලා ඉවර කරලා ඊට පස්සේ බ්ලැක්බෙරිස් ඉදිච්ච කෙටි ටික අන්තිමට ඔක්කොම කඩලා අපේ අවුට්ලට් එකට දීලා මගේ සම්පූර්ණ වැඩ ඉවර කරලා මම මේ දැන් පාරට ආවේ මගේ බස් එකේ බෝඩින් හවුස් එකට යන්න. ඉතින් ආවම තමයි මේ ලස්සන view එක දැක්කේ. මේ තියෙන මහා රූස්ස ගස් ටික වට කරගෙන මීදුම බදාගෙන ඉන්නා වගේ තමයි මම දැක්කේ. ඉතින් ඒ දිහා බල ඉන්නකොට මම ඈතින් දැක්කා නිව්සීලන්ත ෆාම් එකේ සත්තු ටිකව තනකොළ කන්න දාලා තියෙනවා. ඉතින් චුට්ටක් වෙලා ඒ දිහාත් බලාගෙන ඉඳලා ඔන්න ඊට පස්සේ මගේ බස් එක ආවා. ඉතින් මං කන්දේලවත් පහු කරගෙන මගේ බෝඩින් හවුස් එකට යන ගමන් දැන් ඉතින් මේ කන්දේල වැවගෙන කියනවා නම් ඔයාලා ට්‍රිප් එකක් ආවොත් ඔයාලට මෙතෙන් ඇවිල්ලා මෙතන බෝට් සවාරියක් යන්න. එතකොට මෙතන තව ඔයාලට ලස්සන විදින්න ලස්සන view එකක් තියෙනවා. ඉතින් ඔයාලට ෆොටෝ ෂූට් එකක් කරන්න තියෙනවා නම් ඒ වගේ දෙයකටත් හොඳම ප්ලේස් එකක් තමයි මේ කන්දේල වැව ගාව කියන්නේ. ඉතින් කන්දෑල මීපිලිමානත් පහු කරගෙන මම මේ දැන් ඇවිදින්නේ ජපාන් අතට. මොකද ජපාන් අතේ තමයි මගේ බෝඩින් හවුස් එක තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා මම කලින් හිටිය බෝඩින් හවුස් එක තිබුණේ අඹේවැල. ඉතින් මට එතන ඇත්තටම රූම් එකක් සහ බාත්රූම් එක විතරයි තිබුණේ. ඉතින් මට එතන චුට්ටක් ඉඩ මදි වගේ කම්ෆර්ටබල් මදි වගේ හිතෙන නිසා මට ඕන වුණා ඇනෙක්ස් එකක් ගන්න මගේ බෝඩින් හවුස් එක විදිහට. මට තනි ඉතින් මමගේ ෆාම් එකේ වැඩ කරන යාළුවෙක්ගේ මාර්ගෙන් තමයි මෙන්න මේ පොඩි ඇනෙක්ස් එක හොයාගත්තේ. ඉතින් මෙතන ඇත්තටම මාර සැටිස් මට රූම් දෙකක් ඒ වගේම ස්ටඩි ඒරියා එකක් ඊට පස්සේ කිචන් එක සහ මගේ බෙඩ්රූම් එක තියෙනවා. ඉතින් මට මෙතන වැඩ කරගන්නත් මාර කම්ෆර්ටබල් මාර නිදහස ඇත්තටම මෙතන. මේ ගෙදර අයිතිකාරයෝ ඉන්නවා මේකේ උඩ තට්ටුවේම. මේකේ යට තට්ටුවේ තමයි සම්පූර්ණයෙන්ම මම අරගෙන තියෙන්නේ. ඉතින් මෙතන මට මගේ වැඩ ටික කරගන්න මාර නිදහස්. ඉතින් මේ තියෙන්නේ මගේ බෙඩ්රූම් එක. ඉතින් මට සීතල වෙලාවට ඇත්තටම මං මේ තෝරගත්ත ප්ලේස් එක ඇත්තටම මාර ෂෝක් ඇත්තටම සීතල නැහැ ගේ ඇතුළට චුට්ටක්වත්. ඉතින් මෙන්න මෙහෙම තමයි මගේ බෝඩින් හවුස් එක තියෙන්නේ. මේ තියෙන කිචන් එක. ඉතින් මං විතරනේ මේක ජීවත් වෙන්නේ දැන්. ඉතින් මට ඕන බඩු ටික පොඩිවට තියාගෙන මම මේක ලස්සනට තියාගෙන ඉන්නවා. මොකද මම ආසයි හැමදේම ක්ලීන් එකට තියෙනවට. ඉතින් හවස් වෙලාවට ඇත්තටම එළියට ගියත් මාර ලස්සන view එකක් තියෙනවා. එළවලු වගා කරපු කොටු තමයි ඇත්තටම තියෙන්නේ. ඉතින් බෙඩ්රූම් එකට ආවත් මට ඇත්තටම මනස සැහැල්ලු වෙන්න මාර නීට් එකට මගේ හැමදේම මම පිළිවෙලට තියාගෙන ඉන්නවා. ඉතින් ඔයාලට පේනද චූටි මම ළඟින් තියන් ඉන්නේ ටෙඩි වගේ පොඩි කෙනෙක් ඉන්නවා. අන්න එයා ඉතින් මගේ 24 වෙනි බර්ත්ඩේ එකට කෙනෙක් ගිය අවුරුද්දේ මගේ හොඳම යාළුවා දෙන්නෙක් වෙන බනි සහ බුලි තමයි මට එදිනව දුන්නේ. ඉතින් මං එදිනවත් ළඟ තියාගෙන තමයි හැම වෙලෙම ඉන්නේ. ඉතින් ඔන්න මට රෑන වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් පහෝදා උදේ තමයි මේ. උදේ පාරට ආවට පස්සේ ඉතින් මෙන්න මගේ ලස්සන view එකක් එක්ක සීතල පරිසරයක් තමයි තිබුණේ. ඉතින් ඔයාලට පේනවනේ මෙන්න මේ ලස්සනම ලොකු හොල්මන් මන්දිරයක් වගේ එකක් තියෙනවා. ඉතින් මේක බංගලෝ එකක්. මේකට මේ පැත්තේ කට්ටිය එක කතා කියනවා හොල්මන් ඉන්නවලු. තාම මං ඉතින් හරියට දන්නේ නැහැ ඒ ගැන. ඉතින් ඒ ගැන අපි පස්සේ කතා කරමුකෝ. ඔන්න ඉතින් මම අඹේවැලි ස්ටේෂන් එකට ඇවිල්ලා දැන් මේ මම කෝච්චිය එකෙන් තමයි ඉන්නේ. බදුළු කෝච්චිය එකෙන්. මොකද මං ආසයි කෝච්චියේ යන්න බස් එකේ යනකට වඩා නුවරට. මොකද බස් එකේ යනකොට නිකන් නුවරඑළිය ඉඳන් නුවරට වංගු වගේ හින්දා මගේ ඔළුවේ කැරගෙනවා වගේ. හැබැයි කෝච්චියේ යනකොට මාර ලස්සනයි. මොකද දෙපැත්තේ තියෙන view එක නම් අම්මෝ එක කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මම ඔයාලට යනකොටම පෙන්නන්නම් කොයි වගේ ලස්සන view එකක්ද තියෙන්නේ කියලා. මම දැන් මේ යන්න හදන්නේ බදුළු කෝච්චිය. ඉතින් පාන්දරින් බදුල්ලෙන් එන කෝච්චිය නුවරට යනකොට 1:00 වගේ වෙනවා. මම අඹේවලින් නගින්න හරියටම 9:00ට. ඉතින් දැන් ඔන්න මේ තියෙන්නේ මම කෝච්චියේ යන ගමන් ගත්ත වීඩියෝ වගේක්. ඉතින් මට මතක විදියට මේ හරිය ග්‍රේට් වෙස්ටර්න් ඊට පස්සේ නානුඔය ඊට පස්සේ වටවල තලව කැලේ එතකොට හැටන් ඊට පස්සේ නාවලපිටිය ගම්පල පහ කරගෙන තමයි මේ කෝච්චියෙන් නුවරට යන්නේ. ඉතින් මේ යනකොට තියෙන view එක ගැන නම් ආයි
කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම මේ වීඩියෝස් වලත් පේනවනේ වීඩියෝ එකට වඩා මාර ලස්සනයි. ඇත්තටම ඔයාලට නිවාඩුවක් හම්බුනොත් ඔයාලා යාළුවොත් එක්ක ගෙදර ඇත් එක්ක අනිවාර්යෙන් යන්න ඕනේ කෝච්චි ගමනක් තමයි මේ බදුලු කෝච්චිය කියන්නේ. මොකද ඒ තරමටම මාරම ලස්සනයි. ඉතින් තේවතු, එතකොට දියඇලි, ගංගා, බිංගෙවල් ඒ හැම දෙයක්ම මේ වටේ පිටේ පහ කරගෙන තමයි මේ කෝච්චිය යන්නේ. ඉතින් ඔයාලට පේනවනේ රබර් වතු, තේවතු මේවා මැදින් මේ යන ගමන නිකන් හරියට ඉස්සර අර අපි නවකතාවල කියවපු ලස්සන පරිසරවල අපිට හිතින්ම වෙන්නේ. මෙන්න මේ වගේ පරිසරයක් තමයි අපි මේ යන ගමනේ තියෙන්නේ. ඉතින් මම ගොඩාක් ආසයි මං සාමාන්‍යයෙන් ගෙදර යනවා නම් අනිවාර්යෙන්ම කෝච්චිය තමයි යන්නේ. මොකද ඒ තරමටම මේ පරිසරය විඳින්න මම ආසයි. දැන් පුරුදු වෙලා මං ඒකට. ඉතින් මේ ඔයාලට පේනවනේ මේ පේන පරිසරය ඇත්තටම අපේ ලංකාව කොච්චර ලස්සනද කියලා කියන්න මට උදාහරණ ඕනේ නැහැ. ඇත්තටම මේ ගමනෙන් ඇති අපේ ලංකාව කොච්චර ලස්සන තැනක්ද, කොච්චර ලස්සන දේවල් තියෙනවද අපි දැකලා නැති තැන් කොච්චර තියෙනවද කියලා කියන්න හොඳටම සාක්ෂියක් මේ බදුලු කෝච්චිය යනවා කියන එක. ඉතින් ඇත්තටම මේ කෝච්චිය යන්න ගොඩක් වෙලාවට ෂීට් බුක් කරන්න ඕනේ. මොකද ඒ තරමටම සෙනග මම නම් අම්බේවලින් නගර නිසා තරම් මේ හරියට සෙනග නැහැ. අම්බේවලින් පස්සේ ග්‍රේට් වෙස්ටර්න් ඊට පස්සේ හම්බෙන ස්ටේෂන් එක තමයි නානුවේ. නානුවෙන් පස්සේ නම් ඇඟිල්ලක් ගහන්නවත් ඉඩක් නැති තරමටම මේ කෝච්චියේ සෙනග නුවරට යනකම්ම ඊට පස්සේ කොළඹ කොටුවට යනකම් මේ වගේ තමයි මේ කෝච්චිය. ඉතින් මම ඉතින් මේ කෝච්චියේ ඇවිල්ලා දෙකට විතර නුවර බැහැලා විතර ගියා. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා පරිස්සමට ඉන්න.